ආයිබෝන් ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට Drug and Medicine තුලින් තවත් එක් වැඩසටහනක්. ඉතින් අද දවසේදී මම බලාපොරොත්තු වෙනවා මගේ දෙවෙනි වීඩියෝ එකේ සඳහන් වෙච්ච empagliflozin කියන බෙහෙත් කාණ්ඩයටම අයත් ඉතුරු drugs ගැන ඉතුරු බෙහෙත් ගැන ඔයගොල්ලන්ව දෙනවා. ඉතින් අපි බලමු මොකද්ද මේ බෙහෙත් කාණ්ඩය empagliflozin අයිති වෙන. ඒක තමයි SGLT2 inhibitors කියන බෙහෙත් කාණ්ඩය. SGLT2 inhibitors කියලා කියන්නේ sodium glucose link transporter 2 inhibitors කියලා කියන්නේ. ඉතින් මේ බෙහෙත් කාණ්ඩයේ ඉතුරු බෙහෙත් ටික තමයි empagliflozin වල dapagliflozin, canagliflozin, ertugliflozin විදිහට සඳහන් වෙන්නේ. ඉතින් අපි බලමු මේ එක් බෙහෙත් වර්ගවල තියෙන වෙනස්කම්, ඒක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක, ඒ වල විශේෂිත ලක්ෂණ මොනවාද කියන එක මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ගොඩක් වෙලාවට අපේ මුල් කාලීන දියවැඩියා රෝගීන් පුරුදු වෙලා හිටියා මුත්‍රා පරීක්ෂණය මගින් දියවැඩියාව අඳුන ගන්න කොච්චර ප්‍රමාණයක් දියවැඩියාව සුවය තියෙනවද කියලා දැනගන්න. ඉතින් ඒක ඇත්තටම මේ බේත පාවිච්චි කරන අයට කරොත් ඒ පරීක්ෂණයෙන් ගන්න ප්‍රතිඵල කිසිසේත්ම සත්‍ය ප්‍රතිඵල ඉන්නේ නැහැ. මොකද හේතුව මෙම බේත් කාණ්ඩය මගින් කරන්නේ ඇඟේ තියෙන ශරීරයේ තියෙන ග්ලූකෝස් මුත්‍රා මාර්ගයෙන් පිට කිරීම. සීනි වල තියෙන ඇත්තගේ නෙමෙයි තියෙනට වඩා ගොඩාක් වැඩි වගේක් එන්නේ. ඒකට අනිවාර්යයෙන්ම රුධිර පරීක්ෂාවක් මගින් පමණක් රුධිරයේ සීනි ප්‍රමාණය තහවුරු කරගත යුතුයි. ඒක තමයි ප්‍රධානම කරුණක් විදිහට තියෙන්නේ. නවීන විද්‍යාව අනුව නම් ගොඩක් වෙලාවට තියෙනවා දැන් මැෂින්ස් තියෙන නිසා ඒ ප්‍රශ්නයක් එන්නේ නැහැ. කෙසේ හෝ අනිවාර්යයෙන්ම මුත්‍රා පරීක්ෂාව මගින් සීනි වල ප්‍රමාණය මැන බැලීම නොකළ යුතුයි මේ බෙහෙත ගන්න කට්ටිය. ඒක හොඳින් මතක තියාගන්න ඕන. ඒ වගේම තමයි මේ බෙහෙත පාවිච්චි කරද්දී ගොඩක් වෙලාවට වෙන්න පුළුවන් දෙයක් තමයි හයිපෝග්ලයිසීමික් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ග්ලයිකෝසයිඩ්, ග්ලිබෙන්ක්ලමයිඩ් වගේ බෙහෙත් ಜಾති පාවිච්චි කරද්දී මේකත් එක පාවිච්චි කරනවා නම් පොඩක් කෝෂන් පිට. ඒ කියන්නේ අපි පොඩක් පරිස්සමෙන් මේ පාවිච්චි කරන්න ඕන. මොකද හයිපෝග්ලයිසීමික් එහෙම නැත්නම් රුධිරයේ සීනි මට්ටම ඉතාමත් ඉක්මනින් අඩුවීමේ රෝගී තත්ත්වයටපත් වෙලා කලන්තේ දාලා වැටෙන්න පුළුවන්. ඒකත් ඔබ මතකයේ තබා ගත යුතු කරුණක්. ඒ වගේම තමයි මේ බෙහෙත් අරගද්දී ගොඩක් එන්න පුළුවන් අතුරු ආබාධයක් තමයි මුත්‍රා මාර්ගයේ ආසාදන. හේතුව මුත්‍රා මාර්ගයෙන් ග්ලූකෝස් පිටවීම නිසා ගොඩක් වෙලාවට ග්ලූකෝස් ආශ්‍රිත පරිසරවල වැඩෙන නොයෙකුත් බැක්ටීරියා පුෂ්ඨාති ඒ කියන්නේ ෆංගස් මේ වල මුත්‍රා මාර්ගයේ ආශ්‍රය වැඩෙන්න පුළුවන්. ඒක හොඳ මාධ්‍යයක් වෙනවා මේ බැක්ටීරියා වලට. ඉතින් නොයෙකුත් මුත්‍රා ආසාදන වලට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද ගොඩක් පිරිසිදු කර ගැනීම ඒ වගේ සිදු කරගත යුතුයි. ඒ වගේම තමයි ගර්භණී මව්වරුන්ට සුදුසු නැහැ මේ බෙහෙත. ඒ වගේම අවුරුදු 10ට අඩු ළමයින්ට මේක දෙන්නෙත් නැහැ. ඉතින් දෙවන කාණ්ඩයේ දියවැඩියාව තියෙන අනිත් රෝගීන්ට තමයි මේක දෙන්නේ ගොඩක් වෙලාවට. ඒ වගේම වකුගඩු රෝගය ඉතාමත් අසාධ්‍ය මට්ටමේ තියෙන රෝගීන්ට මේක දෙන්නෙත් නැහැ. ඒකත් හොඳින් මතක තබා ගත යුතු වෙනවා මේ බෙහෙත පාවිච්චි කරන රෝගීන්. ඒ වගේම තමයි ශරීරයේ ජලය අඩුවීමේ තත්ත්වයක් බොහෝ විට ඇති වෙන්න පුළුවන් ඩයුරෙටික්ස් කියන බෙහෙත් කාණ්ඩය සමග ගන්න එක. ඒ කියන්නේ ඩයුරෙටික්ස් කියලා කියන්නේ හයිඩ්‍රොක්ලෝරොතයිසයිඩ්, ප්‍රොසිමයිඩ්, ස්පයිරොනොලැක්ටෝන් ඒ වගේ බෙහෙත් ಜಾති එක මේ බෙහෙත ගන්නවා නම් ඒකත් පොඩ්ඩක් අපි වතුර ප්‍රමාණය අපි ගන්න දෛනිකව අපි පරිභෝජනය කරන වතුර ප්‍රමාණයේ මදක් වැඩි කරගත යුතුයි. ඒක වෛද්‍ය උපදෙස් අනුව කරනවා නම් තමයි වඩාත්ම හොඳ. ඉතින් ඒකත් හොඳින් මතක තබා ගන්න ඕන. තවත් මතක තබා ගත යුතු කරුණක් තමයි ලිතියම් කියන බෙහෙත් ලබා ගන්න අය, බෙහෙත් ಜಾති ලබා ගන්න අය මේ බෙහෙත් සමග බෙහෙත ලබා ගැනීමේදී ඒ ලිතියම් වල අවශෝෂණය අඩුවීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒකත් මතක තබාගෙන වෛද්‍ය උපදෙස් අනුව එම බෙහෙත් පාවිච්චි කරන අය මෙන්න SGLT2 inhibitors කියන බෙහෙත් කාණ්ඩයේ බෙහෙත් ලබා ගන්න ඕන. ඉතින් සරලවම කිව්වොත් SGLT2 කාණ්ඩයේ බෙහෙත් වර්ග මොනවාද කියන එක ගැන දන්නවා. බෙහෙත් වර්ග දීමෙන් මොනවාද අපිට ලැබෙන්නේ කියන එක, වෙන්නේ කියන එක මොකද්ද කියන එක දන්නවා. ලංකාවේ වැඩිපුරම භාවිතා වෙන්නේ empagliflozin සහ dapagliflozin. ertugliflozin සහ canagliflozin කියන එක හරිම අඩුවෙන් තමයි භාවිතා වෙන්නේ.
සරලවම කිව්වොත් SGLT2 ඉන්හිබිටර්ස් කාණ්ඩේ කතන්දරය තමයි ඕක. සාමාන්‍යයෙන් දැනගත යුතු සියලුම කාරණා වගේ ආවරණය වෙන විදිහට මම මේ වීඩියෝ එක කරලා තියෙනවා. ඉතින් කෙසේ හෝ ඉතින් ඔබ මේ යම් කිසි දැනුමක් ලබලා මෙම බෙහෙතේ උපරිම ප්‍රයෝජනය ලබා ගන්න නම් ඒක තමයි මගේ අභිප්‍රායය. ඉතුරු බෙහෙත් ಜಾති සහ ඒ බෙහෙත් ಜಾති වෙන කරන කාර්යභාරයන් පිළිබඳව යම් කිසි ධනාත්මක දැනුමක් ඔබ වෙත ලබා දීම තමයි මගේ ඊළඟ අභිප්‍රායය. ඉතින් ඒකත් ඉක්මනට ඔයගොල්ලෝ ඒක අරගෙන එන්න බලාපොරොත්තු වෙන්න. එකකත් ඔබෙන් සමුගන්න. ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.